මේ දවස්වල ගොඩක් දෙනෙක් අහන නිෂ්පාදනයක් තමයි නැවතින්ත මෙරයින් පේන්ට්. මේ නිෂ්පාදනය ඇත්තටම හදලා තියෙන්නේ බොහෝ දුරට මුහුදු ජලයෙන් හානි වන යකඩ වානේ වගේ නිෂ්පාදනවල ආලේප කිරීම සඳහා. ඒ වගේම මේ නිෂ්පාදනය ලී, යකඩ, ෆයිබර් ග්ලාස්, ඒ වගේම සිමෙන්ති, කොන්ක්‍රීට් වගේ මත පිටක ආලේප කරන්න පුළුවන්. මේ නැවතින්ත එන්නේ කොටස් දෙකක් වශයෙන්. ඒ කියන්නේ හાર્ඩනර් එකක් සහ බේස් එකක් විදිහට තමයි එන්නේ. එක එක ආයතන වල නිෂ්පාදනය කරන තින්තවල අනුපාතය වෙනස් වෙනවා. සමහර ආයතන වල නිෂ්පාදනය කරන තින්තවල බොහෝ දුරට එකට එකක්. ඒ කියන්නේ බේස් එකෙන් එක කොටසක් සහ හાર્ඩනර් එකෙන් එක කොටසක් වශයෙන් මිශ්‍ර කරලා ගන්න තියෙනවා. ඒ වගේම තවත් නිෂ්පාදන වල තියෙනවා බේස් එක වැඩියෙන් තියෙනවා, හાર્ඩනර් එක අඩුවෙන් තියෙනවා. එක එක අනුපාතයන් තියෙනවා. කොහොම වුණත් මේ නිෂ්පාදන එන්නේ එක පැක් එකක් විදිහට, එක කට්ටලයක් විදිහට. ඒ කට්ටලය එන ප්‍රමාණය මිශ්‍ර කිරීම තමයි අපි කරන්න ඕනේ. අපි බලමු මේ නිෂ්පාදනය කොහොමද තියෙන්නේ කියලා. උදාහරණයක් විදිහට අද මම මෙතන ගෙනත් තියෙනවා නිපොන් ආයතන නිෂ්පාදනය කරන නැවතින්ත කට්ටලයක් සහ පෙට්‍රොකෙම් ආයතනයෙන් නිෂ්පාදනය කරන තින්ත කට්ටලයක්. අපි එකෙන් නිපොන් ආයතනය නිෂ්පාදනය කරලා තියෙන මේ තින්ත එක බලමු කොහොමද තියෙන්නේ. මේ නිෂ්පාදනය හදලා තියෙන්නේ මුහුදු ජලයෙන්, ලුණු සහිත ජලයෙන් හානි වන යකඩ සහ වානේ නිෂ්පාදන සඳහා ආලේප කිරීමට. එතකොට අපිට පුළුවන් බෝට් වලට, ඒ වගේම දීවර උපකරණ වලට, ඒ වගේම මුහුදාශ්‍රිත මුහුදට ළඟ ප්‍රදේශවල තියෙන යකඩ සහ වානේ වහලවල්, ඒ වගේ වෙනත් ඉදිකිරීම් වගේ කටයුතු කරනවා නම් ඒව සඳහා ආරක්ෂිත තින්ත වර්ගයක් වශයෙන් මේ නැවතින්ත ආලේප කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ තින්ත ෆයිබර් ග්ලාස්, ඒ වගේම ලී, යකඩ, වානේ, කොන්ක්‍රීට්, සිමෙන්ති මේ කියන ඕනෑම පෘෂ්ඨයක් මත ආලේප කරන්න පුළුවන්. ඒක විශේෂත්වයක් වෙනවා. අනික අපි බලමු මේ නිෂ්පාදනය ආලේප කරන්න කලින් මේ නිෂ්පාදනය අපිට ගොඩක් වෙලාවට පාවිච්චි වෙන අවස්ථා කිහිපයක් තියෙනවා. අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මේක වැඩිපුරම හොයන්නේ 3 wheelers සඳහා. බොහෝ විට 3 wheel වල ඇතුළත අපි නැගලා කකුල් තියාගන්න ප්‍රදේශය, ඒ වගේම ඉස්සරහා කොටස, බිම, අන්න ඒ කියන කොටසට මේ නිෂ්පාදනය බොහෝ දෙනෙක් ආලේප කරනවා. ඒ වගේම මේ නිෂ්පාදනය ආලේප කරපුවාම යම්කිසි ඝනකමකින් යුතුව තමයි මේක ආලේප වෙන්නේ. මොකද මේක බේස් එකක් සහ හાર્ඩ්නර් එකක් මිශ්‍ර වෙලා ඝනකම් පටලයක් තමයි ඇති වෙන්නේ. ඒකින්ද මේක සීරීමට ඇති ඉඩකට බොහෝ දුරට අඩුයි. ඒ වගේම මේක ගොඩක් වෙලාවට රසායන ද්‍රව්‍යයන් වලට ගොඩක් දුරට ඔරොත්තු වෙනවා. ලාම්පු තෙල්, ටින, ටර්පන්ටයින් වගේ දේවල් මේ නිෂ්පාදනය හොඳින් වේරුණාට පස්සේ ඒ නිෂ්පාදන වලට වැටුණාට මොනවත් වෙන්නේ නැහැ, දිය වෙන්නේ නැහැ. හොඳින් බන්ධනය වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් මලකඩ ඇති වෙන මත පිටන් සඳහා මේ නිෂ්පාදනය ආලේප කිරීම ඉතාමත් සුදුසු වෙනවා. මේ නිෂ්පාදනය එපොක්සි පේන්ට් එකක් විදිහට තමයි වෙළඳපොලේ තියෙන එපොක්සි තින්ත එකක් විදිහට. මේක කොටස් දෙකකින් යුතු වෙනවා. බේස් එකක් සහ හાર્ඩ්නර් එකක් විදිහට. අපි බලමු මේ තින්ත ආලේප කරන්න කලින් මත පිට කොහොමද සකස් කරගන්නේ කියලා. ඔව්, මේකෙදි අපි ඉස්සෙල්ලම කුණු, දූවිලි, ග්‍රීස් වගේ දේවල් තියෙනවා නම් ඒ මත පිටින් සම්පූර්ණයෙන් ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ මත පිට හොඳින් වේලෙන්න අරින්න ඕනේ. එහෙම වේලුණාට පස්සේ තමයි මේ නිෂ්පාදනය ඒ මත පිට සඳහා ආලේප කරන්න පුළුවන් වෙන්නේ.
මේ නිෂ්පාදනය මිශ්‍ර කරගන්නේ කොහොමද? ආලේප කරන්නේ කොහොමද? මේ නිෂ්පාදනය මිශ්‍ර කර ගැනීමේදී අපිට කියන්න වෙනවා එක එක ආයතන වලින් නිෂ්පාදනය කරන අනුපාතයන් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට බේස් එක සහ හාඩ්නර් එක ඇතැම් ආයතන වලින් නිෂ්පාදනය කරන එක සමාන ප්‍රමාණය වෙනවා. ඇතැම් විට ඒවා දෙකට එකක්, ඒ කියන්නේ බේස් එකෙන් කොටස් දෙකක් සහ හාඩ්නර් කොටස් එකක් වශයෙන් එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම හතරට එකක් වෙන්න පුළුවන්. බේස් එකෙන් කොටස් හතරක් වෙනකොට හාඩ්නර් එකෙන් එක කොටසක් ඒ වගේ අනුපාතයට එන්න පුළුවන්. මේ විදිහට එක එක ආයතන අනුව මේ නිෂ්පාදනය වෙනස් වෙනවා. කෙසේ වෙතත් ඒ එක එක ආයතන වලින් ලබා දෙන නිෂ්පාදන කට්ටලය, ඒ කියන්නේ පැක් එක තුල තියෙන කොටස් දෙක තමයි අපි මිශ්‍ර කිරීම කරන්න ඕනේ. ඒ වගේම මේ නිෂ්පාදනය ආලේප කරන්න කලින් අපි මතු පිට ඔක්කොම හොඳට සකස් කරලා සූදානම් කරලා ඉවර කරලා තමයි මේ නිෂ්පාදනය මිශ්‍ර කිරීම කරන්න ඕනේ. මොකද මේ බේස් එකක් සහ හාඩ්නර් එකක් කියන හැම වෙලේම මේ හාඩ්නර් එකක් එක්ක එන ඕනෑම තින්ත එකක් අපි මිශ්‍ර කරනකොට අනිවාර්යයෙන්ම යම් කාල සීමාවක් තියෙනවා ඒක ආලේප කරන්න. ඒ කාල සීමාව ඇතුළත අපි ඒක ආලේප කරලා ඉවර කරන්න ඕනේ. එහෙම බැරි වුණොත් ඒ තින්ත අපත යනවා. මොකද ඒවා හාඩ්නර් එක මිශ්‍ර කරාට පස්සේ සෙමෙන් හයි වෙන්න පටන් ගන්නවා. ඒකින්ද අපි හාඩ්නර් එක මිශ්‍ර කිරීම කරන අවස්ථාව වෙනකොට සියලුම වැඩ කටයුතු සූදානම් කරලා තියන්න ඕනේ. ඒ වගේම මේ නිෂ්පාදනය ආලේප කරන්න කලින් අපි පිරිසිදු කරගත් මතු පිට අත තැබීමෙන් වළකින්න ඕනේ. බොහෝ දෙනා පිරිසිදු කරගත්ත ඕනෑම පෘෂ්ඨයක් මත අත තියලා බලනවා මේක හොඳයිද කියලා. ඇත්තට මේක අපි කරන්න හොඳ නැහැ. විශේෂයෙන් තින්ත ආලේප කරනකොට අපි ඒ ආලේප කරන පෘෂ්ඨය මත අත තැබීමෙන් සිද්ධ වෙන්නේ අපේ අත්වල තියෙන දහඩිය, ඒ වගේම සමහර ජලය තියෙන්න පුළුවන්, තව වෙනම දෙයක් තියෙන්න පුළුවන්. ඒවා මේ මතු පිට මත පැවරීමක් සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවක ඒ තින්තවල අපි බලාපොරොත්තු වෙන මට්ටමේ බන්ධනයක් ඇති නොවන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේ නිෂ්පාදනය ආලේප කරන්න අපිට බ්‍රෂ් එකකින් පුළුවන්, එහෙම නැත්නම් රෝලර් එකකින් පුළුවන්, එහෙම නැත්නම් අපිට ස්ප්‍රේ කරන්න පුළුවන්. මේ ඕනෑම ආකාරයකින් මේ නිෂ්පාදනය ආලේප කරන්න පුළුවන්. මේ නිෂ්පාදනයේ ආවරණ හැකියාව කවරේජ් එක කොහොමද? එක එක ආයතන අනුව මේ නිෂ්පාදනවල කවරේජ් එක වෙනස් වෙනවා. බොහෝ විට වර්ගමීටර් 9ක් 12ක් අතර ප්‍රමාණයක් ලීටර 1 ප්‍රමාණයකින් ආලේප කරන්න පුළුවන් විදිය තමයි අපි දැකලා තියෙන්නේ. බොහෝ නිෂ්පාදනවල ඒ ප්‍රමාණය ආලේප කරන්න පුළුවන්. ඒ වගේම අපි මේ තින්ත ආලේප කරනකොට සෞඛ්‍ය ආරක්ෂාව ගැන බොහෝ දුරට සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් තින්තවලට පාවිච්චි කරන අමුද්‍රව්‍යවල විවිධ රසායන ද්‍රව්‍ය තියෙනවා. ඉතින් ඒකින්ද හැම වෙලාවෙම අපි හොඳින් මතක තබා ගන්න ඕනේ මේ තින්ත පාවිච්චි කරනකොට කුඩා ළමුගෙන් ඈත් කර තබන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් තින්තවල සුවඳ බැලීමෙන් වළකින්න ඕනේ. මොකද මේ තින්තවල වාෂ්පන ද්‍රව්‍ය ගොඩක් තියෙනවා. අපි මේවා ශෝෂණය කරපුවාම ඒවා අපේ පෙනහළු දක්වා යන්න පුළුවන්. සමහර විට අපිට ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සෞඛ්‍ය ආරක්ෂිත මේ වැඩ කටයුතු කිරීම අනිවාර්යයෙන්ම ඔබ කළ යුතුයි. විශේෂයෙන් කුඩා ළමුන්ගෙන් ඈත් කරලා තියන්න ඕනේ තින්ත. ඒ වගේම මේ තින්තවල කිසිම විටක සුවඳ බැලීම කරන්න එපා. මොකද මේවා වේලිලා ඉවර වුණාට පස්සේ තමයි අපේ ඇඟට වෙන හානිය අවම වෙන්නේ. ඊට කලින් මේවා දියර වශයෙන් තියෙනකොට අපේ ඇඟේ තවරුනොත් ඇහැකට ගියොත් ඒ වගේ වෙලාවට අපිට හානි වෙන්න පුළුවන්. හොඳයි, එහෙනම් නැවතින්ත ගැන ඔබ දැනුවත් වුණානේ. අපි තවත් වීඩියෝකින් ආයෙත් හමුවෙමු. බොහොම ස්තුතියි.